ගණිතය අපොස්ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ESC කෙටි ප්‍රශ්න 25ට කුලක හා සම්භාවිතාව තේමාවෙන් ගැටලු දෙකක් අපිට හම්බ වෙනවා. අපි බලමු මේ ගැටලු දෙක හම්බ වෙන්න පුළුවන් මොන වගේන්ද කියලා. කුලක වලින් නම් කුලක සූත්‍රය, ඊට පස්සේ ජනන ස්වරූපය, කුලක අංකණය, වෙන් රූප සටහන් වගේ ඒවා ඉන්න පුළුවන්. ඒ වගේම සිද්ධියක සම්භාවිතාව ඇසුරෙන් ගැටලුවක් එන්න පුළුවන්. ওই විදිහට ගැටලු දෙකක් කුලක වලින් එකකුත් සම්භාවිතාවෙන් එකකුත් තමයි අපිට හම්බ වෙන්නේ. මේ වගේ ගැටලු ටිකක්. ඉස්සෙල්ලම කුලක සූත්‍රයෙන් ගැටලුවක් දීලා තියෙනවා 83 වෙනි ගැටලුව. NA සමානයි 5යි NB සමානයි 7යි NA මේලේ B දීලා තියෙනවා. NA ඡේදනයේ B අගය අහලා තියෙන්නේ. අපි මේකට සූත්‍රය ලියමු. NA ඡේදනය B සමානයි NA ධන NB ඍණ NA මේලය B. හරි. අපි NA ආදේශ කරමු. NA 5යි NB 7යි එන්නේ මේලේ B 10යි. එහෙනම් 5යි 7යි 12යි 12න් 10ක් අඩු කරාම උත්තරය 2යි. 84 1 14 රට සංඛ්‍යා කුලකේ ජනන ස්වරූපෙන් ලියන්න කියනවා. අපි ජනන ස්වරූපෙන් ලියද්දි සංගල වරහන් ඇතුලේ x කියලා අවයව ටික හඳුන්වන්න ඕනි. x කියලා ලියලා 32ක් තියලා x ඉරට්ට සංඛ්‍යාවක් බව ලියන්න ඕනි. x ඉරට්ට සංඛ්‍යාවකි. ඒ වගේම පරාසය ලියන්න ඕනි. 1 10ත් අතර x තියෙන්නේ. 1 10ත් අතර නිසා මේ විදිහට දාන්න පුළුවන්. බැරි වෙලාවත් මේක සමානයි කියලා කිව්වනම් එහෙම 1 10 අතර නැතු 1 සිට 10 තෙක් වගේ කිව්වනම් එහෙම සමානතාවය දාන්න වෙනවා මෙන්න මේ වගේ. මේක එහෙම කියපු නැති නිසා මේකේ සමානතාවය දාන්න අවශ්‍ය නැහැ. හරි. මේකේ ওই විදිහට ලියලා තිබ්බනම් හරි උත්තරේ. පහත කුලකයේ අවයව ලැයිස්තුගත කිරීමක් ලෙස දක්වන්න. ප්‍රථමක සංඛ්‍යාවක්ලු 10යි මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේ ටයිප් වෙලා නැති ප්‍රශ්නයක් මෙන්න මෙතන 20 එන්න ඕනිය 10යි 20යි අතර ප්‍රථමක සංඛ්‍යාවක්. එහෙනම් කුලකයේ අවයවවල ඉස්තුගත කිරීමක් හැටියට මෙහෙමයි ලියන්නේ. A සමානයි 10යි 20යි අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා 11 තියෙනවා 13 තියෙනවා ඊට පස්සේ 15 වෙන්නේ නැහැ 5න් 3ෙන් බෙදෙන නිසා නේ 17 තියෙනවා 19 තියෙනවා. ඔන්න ඔය ටික තමයි ලියන්න වෙන්නේ අපිට 10යි 20යි අතර ප්‍රථමක සංඛ්‍යා හැටියට. දියති වෙන් රූපේ A' ඡේදනය B Aට අයිති නැති හැබැයි Bට අයිති වෙන්න මේ කොටස තමයි අඳුරු කරන්න වෙන්නේ. මේ කුලකයේ A ඡේදනය B උපකුලකේ නිරූපණය කරන පෙදෙස අඳුරු කරන්න කියනවා. A ඡේදනය B කියන්නේ දෙකටම අයිති කොටස. මෙන්න මේ කොටස අඳුරු කරා නම් හරි. 88 වෙනි ගානේ A ඡේදනය B' Bට අයිති නැහැ හැබැයි Aට අයිති. ඒ නිසා මෙන්න මේ වටේ ටික තමයි අඳුරු කරලා තියන්න වෙන්නේ අපි. 89 වෙනි ප්‍රශ්නේ NA වාට දෙනවා NB දෙනවා NA දෙන්නේ 10යි කියලා මම මෙතෙන්ට 10 දාගන්නම් NB දෙන්නේ 5යි කියලා NA ඡේදනයේ B 3යි කියලා දෙනවා මේක 3යි නම් මෙතෙන්ට 2ක් එන්න ඕනි මෙතෙන්ට 7ක් එන්න ඕනි 10යි 5යි හැදෙන විදියට නේද අඳුරු කර ඇති කොටස එහෙනම් 7යි 2යි එකතු කරන්න 7යි 2යි එකතු කරාම උත්තරේ 9යි. A' මේලය B A' කිව්වම් Aට අයිති නෑ මේලය B කිව්වම Aට අයිති නැති ඔක්කොමත් ගන්න පුළුවන්. ඒතකොට මේ ටිකත් ගන්න පුළුවන්. මේ වටේ ටිකත් ගන්න පුළුවන්. මේලය B කිව්වම Bත් ගන්න පුළුවන්. Aට අයිති නැති ටිකයි B කියන ඔක්කොම ඒ ටිකේ අවයව ලියා දක්වන්න කියනවා. එහෙනම් ඔක්කොම අවයව ලියා දක්වමු. 2 3 4 5 6 A' කිව්වම් A' අයිති ටිකක් ගන්න පුළුවන්. B කිව්වම් Bට අයිති ටිකක් ගන්න පුළුවන්. එතකොට ඔය ඔක්කොම ටික එනවා 1යි 7යි තමයි එන්නේ නැත්තේ. 91 වෙනි ප්‍රශ්නේ 1 සිට 3 තෙක් සංඛ්‍යා ලියා ඇති සර්වසම කාඩ්පත් 3ක් සහිත පෙට්ටියකින් 1 2 3 නේනම් තියෙන්නේ නේද? සසම්භාව්‍ය ලෙසගත් කාඩ්පතක් ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් උත්තරේ 3න් 2යි සම්භාවිතාව. 92 උතරයිපත් 100ක් තියෙනවලු 35ක් කාන්තාවන් විසින් මිලදීගෙන තියෙනවලු ඉතිරිය පිරිමින් විසින්ලු එහෙනම් ඉතිරිය 65යි ජයග්‍රාහකයා පිරිමි කෙනෙකු වීමේ සම්භාවිතාවනේ එහෙනම් 100න් 65යි සුළු කරලා තියමු අපි 5න් බෙදෙනවා මේක 13යි මේක 20යි එතකොට 20න් 13යි 93 පැතිවල 106 තෙක් අංක යොදා සම්වර්ධ ධාතු කැටයක් පෙරලීමේදී 1 2 3 4 5 6 නේ තියෙන්නේ ප්‍රතිඵල ටික ලියා ගන්නකො වැඩේ පහසුයි එතකොට දෙකෙහි ගුණාකාරයක් 2 4 6 තමයි දෙකෙහි ගුණාකාර තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා. තුනෙහි ගුණාකාරයක් කියලාත් කියනවා නේද?
තුනෙහි ගුණාකාරය තියෙන්නේ 3 6. ඔය දෙකටම අදාළ දෙකෙහි ගුණාකාරයක් හෝ තුනෙහි ගුණාකාරයක් නේ. එහෙනම් ඔය දෙකටම අදාළ 4ක් තියෙනවා අවයව. උත්තරේ 6න් 4යි. 6න් 4යි කියන්නේ 3න් 2යි. ඔය විදිහට තමයි කුලක හා සම්භාවිතාව කොටසෙන් ගැටලු වෙන්න පුළුවන්. කුලක වලින් එක ගැටලුවකටත් සම්භාවිතාවෙන් ඔය විදිහට එක ගැටලුවකටත් ලෑස්ති වුණා නම් හරි. එතකොට 25 කුලක සම්භාවිතාව ලකුණු 4ම ගන්න පුළුවන් ඔයාලට. අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.